அனைவருக்கும் வணக்கம். எங்களுடைய நாட்டில் மீனவர்கள் எதிர்நோக்கின்ற பிரச்சனை என்பது ஒரு அளப்பரிய ஒரு மிகப்பெரிய ஒரு பிரச்சனை. உண்மையாகவே கட்டுக்கடங்காத பிரச்சனைகள் என்று கூட சொல்லலாம். இதை பற்றி யாருமே கவனிக்கிறதுன்றது மிக குறைவு. என்றாலும் இன்றைய நாட்களில் அந்த பிரச்சனை ஜனாதிபதியிடம் ஓரளவு போய் சேர்ந்திருக்கின்றது. நேரடியாக ஜனாதிபதி அவர்கள் எங்களுடைய மீனவர்களை அவருடைய மேசைக்கு அழைத்து கதைத்திருக்கின்றார். இதை பற்றி உங்களுடைய கருத்துக்கள் என்ன? நான் நினைப்பது கதைத்தால் மட்டும் போதாது, அதற்கான தீர்வுகளை மிக விரைவில் எடுக்க வேண்டும். தீர்வுகள் வழங்கப்பட்டால் மட்டுமே எங்களுடைய மீனவர்களின் பிரச்சனைகள் தீரும் என்று நான் நினைக்கின்றேன், எனது சொந்த கருத்தாக. அன்பானவர்களே, இதை பற்றி நீங்கள் என்ன கூற வருகின்றீர்கள் என்பதனை கொமெண்ட் பாக்ஸில் எழுதுங்க. உண்மையாகவே எங்களுடைய மீனவர்கள் இன்று வரை, இந்த நிமிஷம் வரை பல்வேறுபட்ட பிரச்சனைகளை எதிர்கொண்டு கொண்டிருக்கின்றார்கள். மிக சீக்கிரத்தில் அவர்களுக்கான தீர்வுகள் வழங்கப்பட வேண்டும். இப்போ பக்கத்தில் ஒரு வீடியோ பகுதி இணைஞ்சிருக்கிறேன், பார்த்துட்டு வாங்க. මෙන්න මෙහෙම යෝජනාවක් කරොත් ඔයගොල්ලන්ට හොඳ නැද්ද? ඕගොල්ලෝ ආයතන එකතු වෙලා හරි සාකච්ඡා කරලා මොකක්ද මේකට අවම හානියක් වෙන ආකාරයෙන් මොන වගේ ක්‍රමයක්ද අපිට තියෙන්නේ කියලා සාකච්ඡා කරලා ක්‍රමයක් හදාගන්න. හැබැයි මේ යන විදිය ගියොත් අපිට මොකක්ද දන්නද වෙන්නේ? තවත් එළියේ ඉන්නව නීති විරෝධී පන්න ක්‍රමවල ඉන්න කණ්ඩායම්. ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා මේකට ගන්න තීන්දුව. ඊට පස්සේ එළ මම දන්නවා ට්‍රෝලින් කට්ටියත් මෙතන ඇවිල්ලා වාඩි වෙලා මම කියන්නකො වෙන දේ හරිද? ඊට පස්සේ වෙන දේ තමයි අපි එක තැනකින් මේක විවෘත කරොත් වෙන දේ තමයි අපිට මුළු මුහුදේ පරිසර පද්ධතියම රැක ගන්න බැරි තත්යකට අපිපත් වෙනවා. ඒගොල්ලන්ට දුන්නා නම් ඇයි අපිට නැත්තේ? ඒගොල්ලන්ගේ හානියට වඩා අපේ හානිය අඩුයි. එතන මේක කෙලවරක් වෙන්නේ නැහැ. මම හිතන්නේ අපි කවුරුත් එකඟ නැහැ නේද? විශේෂයෙන් මට වඩා මුහුදේ පරිසරය, ඒ මත්ස්‍ය සම්පත රැක ගන්න ඕන කියන උවමනාව තියෙන්න ඕන ඕගොල්ලන්ටනේ. ඕගොල්ලන්ගේ ප්‍රධානම ජීවනෝපාය මාර්ගේ ප්‍රධානම ආර්ථිකය ඒකනේ. නිසා මට හිතෙන්නේ නම් දැන් අපි කරන්න ඕනකම තියෙන්නේ දෙසැම්බර් 31 නේ දැන් නතර කරන්න කිව්වේ නේද? ජනවාරි 1 නේද? රයිට්. හොඳට තේරුම් ගන්න. මේක අපිට නතර කරන්න ඕන. රයිට් නෑ. මුකුත් කරන්න නතර කරන්න කියලා අපිට කියන්න පුළුවන්. අපි එහෙම කරන ආණ්ඩුවක් නෙවෙයිනේ. එහෙම නැත්නම් අපිට කියන ඕන විනාශයක් වෙච්ච ඕගොල්ලෝ කරගෙන යන්න කියලා. අපි එහෙම කරන්නෙත් නෑනේ. අපි බලන්නේ මේකට මොකද්ද සාධාරණ ලෙස විසඳුමක් හොයාගන්න පුළුවන් පාර තියෙන්නේ. මේ පැත්තෙන් විද්‍යාත්මක අදහසක් වෙනවා. ඕගොල්ලෝ අදහසක් කියනවා. දෙපාර්ශ්ව එකඟ වෙලා යම් අදහසකට අපි එන්න ඕනකම තියෙනවා. මොකක්ද දැන් අපිට මේකේ සීමාකම් නීති මොනවාද රාමු හදලා නේද? හැබැයි නීති තියෙනවා. නීති ආරක්ෂා කරන්නත් ඕන. එක්කෙනෙක් හරි නීතියක් ඇඩුවොත් මුළු කර්මාන්තෙම නතර කරනවා. ඒකත් හිතා ගන්න ඕන. 1.5 එක්කෙනෙක් 2.5 දැම්මොත් ඔක්කොම නතර කරනවා. එතෙන්ට අපි එන්න ඕනේ. හරි. ඕගොල්ලෝ දැන් සඳ දාගන්න සාකච්ඡාව. ඒතර ඔය ඔක්කොම සඳ කතා කරනවා. සඳර 5 දිනක් වන්න ඕගොල්ලෝ මිනිස්ට්‍රි එකට. මාරවිල වෙරළ කියන මං කරපු දැලේ ගරු ජනාධිපතිතුමනි ට්‍රැක්ටරයක් දැකලවත් නැහැ දැන් අවුරුදු 26කට. නමුත් අද එනකොට මහා පාරට වෙරළ කඩන් ගිහලා තියෙන්නේ. මේ දිට්ටා උනාටු ආවට පස්සේ වෙන්නප්පු මාරවිල තැනින් වෙරළ පාරම ගියා කඩාගෙන. හැබැයි ට්‍රැක්ටරයක් දැකලවත් නැහැ. අපේ වෙරළ ට්‍රැක්ටරයක් දැකලවත් නැහැ. ඉනෙන් අවුරුදු 25ක් 30ක් කරන් ආපු දැල අද එනකොට ගරු ජනාධිපතිතුමනි 7 දිනාට බැහැලා තියෙන්නේ. කර්මාන්තේ බිඳ වැටලා තියෙන්නේ. බිඳ වැටලා ඉවරයි. අද දවසේ අපිට දැලවට කරගන්න සේවකයෝ නැහැ. නමුත් මේ ට්‍රැක්ටර් ප්‍රශ්නේ එන්න කලින් මම බද්දට ට්‍රැක්ටරයක් අරන් කෙරුවා. කරනකොට සෙනග ආවා. කර්මාන්තේ අපි කරන් ගියා. මොකද ගල් වැටි දාලා තියෙන ඉඳ ගරු ජනාධිපතිතුමනි ඉනින් අදින්න ඉඩක් නැහැ සමහර තැන්වල. මොකද ගල් වැටි උඩ අදින්න බෑ, කකුල් කපලා යනවා. එතකොට මාදලක් අපේ ගොඩින් වට වෙන දැලක් තියෙන්නේ. එතකොට ඒ ගොඩින් වට කරන දැල ඉනින් එකපාරක් ඇදලා මාළු අපි කියනවා කූඩයක් දෙකක්. අපේ සාමාන්‍ය අපි එයාලට පඩිය දෙන්නේ මාළු අහුවෙන ඉදිරිය ගරු ජනාධිපතිතුමනි. සමහරලාට මේ ටිකේ ගම් වතුර තිබුණා අපිට මාස එකමාරක් නීතිය තිබුණත් දෙසැම්බර් වෙනකන් අපිට දැල ඇද ගන්න බැරුව ගියා. දිට්ටු ඇවිල්ලා ගම් වතුර ඇවිල්ලා අපි කියනවා දීකට උතුරු දීකට දකුණු දීකට ඔය ගල්බැමි දෙක මැද්දේ දීකට එනකොට දෙපැත්තේ දීකට එනකොට ගරු ජනාධිපතිතුමනි අපිට ඉනින් ඇදලා දැල ගන්න බෑ. අපේ ගොඩ ගලට දැල යනවා. දැල කැඩෙනවා. අර වින්ච් යන්ත්‍රයක් තියෙනවා නම් ගලට යන එක හරිය අපිට ඇදලා ගන්න පුළුවන්. එක දැල් පාඩුවක් දාලා ගරු ජනාධිපතිතුමනි සමහර දාට අපි රුපියල් 200යි 300යි සේවක පඩියේ අපි දැල් පාඩුවක් දෙකක් වඩ කරගත්ත රුපියල් 1000ක් 1500ක් දවසට කවර් කරගන්නවා සමහර දාට. කොහොම බැලුවා මම කියන්නේ ඕගොල්ලන්ගේ ජීවන තත්ත්වය, කර්මාන්තේ තියෙන විදිය, දැල් පාඩුවක් අදින කෙනාට ගෙවන විදිය, දැල් පාඩුව හදනකොට ඉස්සරළම මාළු ප්‍රමාණය මෙච්චරයි කියලා මිල තීරණය කරලා බෙදෙන විදිය. දැන් සමහර වෙලාවට මාළු ගන්න එක්කෙනා දැලේ අයිති කෙනාම වෙලක් තියෙනවා. එහෙමත් වෙලා තියෙනවනේ. හරිද? ඒ නිසා වෙච්ච අසාධාරණ මේ ඔක්කොම ටිකක් අපි බැලුවා මෙතන ඇති වෙලා තියෙන ප්‍රශ්න ගැන නොසලකා හැරලා නැහැ. ඉල්ලීම තියෙන මෙච්චරයි ඔයගොල්ලන්ගෙන්. අපි తాවකාලිකව නතර කරනවා.
විධිමත් ක්‍රමයක් අනුව ඔයගොල්ලන් එක සාකච්ඡා කරලා තාක්ෂණය මම කියන්නේ වීංචිද ට්‍රැක්ටර්ද කියන්නේ. නමුත් තාක්ෂණය මාදල් කර්මාන්තයට ගේන්නේ කොහොමද කියලා එකඟතාවයකට එනවා.